සතියට වදනක්. යේසුස් වහන්සේ පවිත්‍ර සභාවක් ගොඩනගමින් සිටින සේක. සහෝදර සැප්පුණන් විසින් 2026 අගෝස්තු 23. අපගේ CFC සභාවලදී ඔබ මියගිය පසු ස්වර්ගයට යන්නේ කෙසේද යන්න පිළිබඳව අපි දේශනා නොකරමු. යේසුස් වහන්සේ අපට පැවසුවේ ගොස් සියලු ජාතීන් ගෝලයන් කරන ලෙසත් උන්වහන්සේ අපට අනකල සියල්ල ඔවුන්ට උගන්වන ලෙස මිස නිරයෙන් බේරී ස්වර්ගයට යන්නේ කෙසේද යන්න ගැන නොවේ. නමුත් අවාසනාවකට මෙන් අද වන විට සුභාරංචිය දේශනා කිරීමේදී වැඩිපුරම අවධානය යොමු කරන්නේ ඔබ මිය ගිය පසු ස්වර්ගයට යන්නේ කෙසේද යන්න කෙරෙහිය. මම එම සුභාරංචිය දේශනා නොකරමි. මන්ද මිනිසුන්ව ස්වර්ගයට ගෙන යාමට මට උනන්දුවක් නැත. එය දෙවියන් වහන්සේගේ කාර්යයයි. මම උත්සාහ කරන්නේ මෙලොවදී යේසුස් ක්‍රිස්තුස් වහන්සේට ගෝලයන් ඇති කිරීමටත් ඉන්පසු යේසුස් වහන්සේ අනගල සියල්ලටම කීකරු වීමට ඔවුන්ට ඉගැන්වීමටත්ය. මතෙව් 28:18 සිට 20 ස්වාමින් වහන්සේ අපට ඉතා පැහැදිලිව දුන්නේ එම පණිවිඩයයි. පසුගිය වසර 50 තිස්සේ ලෝකයේ බොහෝ ප්‍රදේශවල පිහිටිය අපගේ CFC සභාවලදී අපි කිරීමට උත්සාහ කළේද එයයි. මාගේ සුභාරංචිය නම් මෙලොවදී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ගෝලියෙකු වන්නේ කෙසේද යන්න සහ දිනපතා උන්වහන්සේව අනුගමනය කරන්නේ කෙසේද යන්නයි. ජීවනයට ගෙන යන කුඩා දොරටුවක් සහ පටු මාර්ගයක් ඇති බව යේසුස් වහන්සේ පැවසූසේක. මතෙව් 7:14 අපගේ පාප ගැන පසුතැවිලි වී ක්‍රිස්තුස් වහන්සේගේ මරණය සහ උත්ථානය කෙරෙහි විශ්වාසය තැබීමෙන් අපට එම පටු දොරටුවෙන් ඇතුළු විය හැකියි. ඉන්පසුව සෑම දිනකම අපගේ කුරුසෝ සොවා අපගේම සුව කැමැත්තට මැරෙමින් අපගේ ජීවිත තුළ ක්‍රිස්තුස් වහන්සේට මුල් තැන දෙමින් උන්වහන්සේව අනුගමනය කිරීමට අපි කැඳවනු ලැබ සිටිමු. ඉහත පදයෙන් යේසුස් වහන්සේ ඉගැන්වූ ජීවනය සහ ගෝලයෙකු බවට පත්වීමේ මාර්ගය එයයි. තවද අපගේ සියලුම සභාවල අප උගන්වන සදාකාලික ජීවනයේ මාර්ගය එයයි. ගෝලයෙකු බවට පත්වීම සම්බන්ධයෙන් යේසුස් වහන්සේ ලූක් 14:26 මෙසේ පැවසුසේක. යමෙක් මා වෙතට ඇවිත් තමාගේ පියාද මවද භාර්යාවද දරුවන්ද සහෝදරයන්ද සහෝදරියන්ද තමාගේම ජීවිතයද අත් නොහරින්නේ නම් ඔහුට මාගේ ගෝලයා විය නොහැකිය. යේසුස් වහන්සේම පදයේ පැවසූ පරිදි ඔබේ ප්‍රේමවන්තයාට ද්වේෂ කිරීම ගැන කිසිවෙකු දේශනා කරනවා ඔබ කොපමණ වාරයක් අසා ඇද්ද? ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ගෝලයෙකු වීම සඳහා වන අංක 1 කොන්දේසිය එයයි. තවද යේසුස් වහන්සේ අපට අනකලේ සෑම තැනකම ගෝලයන් ඇති කරන ලෙස මිස ආගම් මාරු කරන්නන් ඇති කිරීමට නොවේ. එබැවින් අපට ගෝලයන් කිරීමට අවශ්‍ය නම් වෙනත් කිසිවක් ඉගැන්වීමට පෙර ගෝලයෙකු බවට පත්වීම සම්බන්ධයෙන් මෙම අංක 1 කොන්දේසිය අපි පළමුව ඔවුන්ට ඉගැන්විය යුතුය. ළමයෙකු පාසලකට ඇතුළත් වූ විට ඔහුට මුලින්ම උගන්වන්නේ භෞතික විද්‍යාව හෝ රසායන විද්‍යාව නොවේ. නැත, ඔහුට මුලින්ම උගන්වන්නේ අක්ෂර මාලාවයි. අයන්න, ආයන්න, ඈයන්න, ඈයන්න. එමෙන්ම අපගේ සභාවට එකතු වන අයටද පළමු කොටම ගෝලයෙකු බවට පත්වීමේ අක්ෂර මාලාව ඉගැන්විය යුතුය. එනම් යේසුස් වහන්සේට උත්තරීතර ලෙස ප්‍රේම කිරීමයි. එම කොන්දේසිය ඉටු කිරීමට අකමැති අයට මුලදීම පැහැදිලිව පැවසිය යුත්තේ ඔවුන්ට ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ගෝලයන් විය නොහැකි බවයි. තවද දෙවන පන්තියේ ගෝලයන් කියා කොටසක් නැත. සිටින්නේ එක් පන්තියක ගෝලයන් පමණි. එනම් තමාගේ පියාද මවද සහෝදරයාද සහෝදරියද භාර්යාවද දරුවන්ද තමාගේම ජීවිතයද අත්හරින ද්වේෂ කරන අයයි. ලූක් 14:26. යේසුස් වහන්සේගේ මෙම ඉල්ලීම ශුද්ධ වූ ලියවිල්ලේ ඇති නුඹේ පියාටත් මවටත් ගෞරව කරපන්න සහ ක්‍රිස්තුස් වහන්සේ සභාවට ප්‍රේම කළාක් මෙන් නුඹලාත් නුඹලාගේ භාර්යාවට ප්‍රේම කරපල්ලා යන අනිකුත් ආඥාවන් සමගද එමෙන්ම අපගේ දරුවන්ට සහ සහෝදර සහෝදරියන්ට ප්‍රේම කිරීමේ ආඥාවන් සමගද අප සංසන්දනය කර පෑහිය යුත්තේ කෙසේද? යේසුස් වහන්සේ උන්වහන්සේගේ පණිවිඩවල යම් කාරණයක් පැහැදිලි කිරීමට බොහෝ විට උපමා භාවිතා කළසේක. එබැවින් මාගේ පවුලේ සමාජිකයන්ට ප්‍රේම කිරීම සහ අත්හැරීම, ද්වේෂ කිරීම යන මෙම පරස්පර විරෝධී බව පෙනෙන ආඥාවන් වටහා ගැනීමට මම උපමාවක් සෙවීමට උත්සාහ කළෙමි. මට එය පැහැදිලි කර දුන් උපමාව මෙයයි. මගේ පියා මම භාර්යාව දරුවන් සහෝදරයන් සහ සහෝදරියන් කෙරෙහි ඇති මාගේ ප්‍රේමය තාරකාවල එළියට මම උපමා කරමි. එය දීප්තිමත්ය, පැහැදිලිය. එහි කිසිදු අන්ධකාරයක් නැත. එය අපගේ පවුලේ සමාජිකයන් කෙරෙහි තිබිය යුතු ප්‍රේමී චිත්‍රයකි. නමුත් උදෑසන සූර්යයා පායන විට තාරකා අදෘශ්‍යමාන වේ. ඒවා තවමත් එතනම තිබේ. නමුත් අපට ඒවා පෙනෙන්නේ නැත. එමෙන්ම ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි මාගේ ප්‍රේමය සූර්යාගේ එළියමින් විය යුතුය. එම එළිය හමුවේ මගේ පවුලේ සමාජිකයන් කෙරෙහි ඇති ප්‍රේමය
මැකී ගොස් නොයදගත් බවට පත්වන්නේය. මගේ පවුලේ සමාජිකයන් කෙරෙහි ඇති මගේ ප්‍රේමය තවමත් එතනම පවතී. උදෑසන තාරකා තවමත් තිබෙන්නාක් මෙන්. නමුත් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි මාගේ ප්‍රේමය කෙතරම් ශ්‍රේෂ්ඨ දෙයක්. අනෙක් සියල්ලන්ටම දැන් ප්‍රේම කරනු ලබන්නේ ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇති මාගේ ප්‍රේමය තුලින් පමණි. එනම් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි මාගේ ප්‍රේමය කොතරම් විශාල දෙයක්. මගේ භාර්යාවට හෝ මගේ දෙමව්පියන්ට හෝ මට සමීප කිසිවෙකුට මාත් ක්‍රිස්තුස් වහන්සේත් අතරට පැමිණීමට මම කිසි විටකත් ඉඩ නොදෙමි. මින්පසුව මම අනෙක් සියල්ලන්ට ප්‍රේම කරන්නේ ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇති මාගේ උත්තරීතර ප්‍රේමය තුලින් පමණි. මම මාගේ ස්වභාව ගොඩනගන්නෙමි. කියා යේසුස් වහන්සේ පැවසූසේක. ඒ ගොඩනැගිය හැක්කේ උන්වහන්සේට පමණි. අපි උන්වහන්සේගේ ශරීරයේ අවයව පමණක් වෙමු. එක් අයෙක් දිවක් වැනිය. තව කෙනෙකු අතක් වැනිය. තවත් කෙනෙකු කකුලක් වැනිය. එතරම් ප්‍රමුඛ නොවන ඇතැම් විශ්වාසවන්තයින් ශරීරයේ සැඟවුණු අභ්‍යන්තර අවයව වැනිය. නමුත් සුවකීය ශරීරය ගොඩනගන හිස වන්නේ ක්‍රිස්තුස් වහන්සේ. අපට කළ හැකි උන්වහන්සේගේ ශරීරයේ අවයව ලෙස උන්වහන්සේ විසින් පාලනය කරනු ලැබීමට, මෙහෙවනු ලැබීමට සහ භාවිතා කරනු ලැබීමට අපව උන්වහන්සේට කැපකිරීම පමණි. අත්වලට සහ කකුල්වලට තමන් විසින් කිසිවක් කළ නොහැක. කළ යුත්තේ කුමක්දයි අතට පවසන්නේද? යා යුත්තේ කොතැනටදයි කකුල්වලට පවසන්නේද? හිසයි. අප ක්‍රිස්තුස් වහන්සේට යටත් විය යුත්තේ එලෙසය. ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය ක්‍රියාත්මක වන්නේද, ගොඩනගනු ලබන්නේද එලෙසය. තවද අපි අවධාරණය කිරීමට උත්සාහ කළේද එයමයි. නමුත් දෙවියන් වහන්සේ යමෙකුව තරමක් දුරට හෝ භාවිතා කිරීමට පටන් ගත් විට සහ යම් ස්ථානයක ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය ගොඩනගනු ලැබීමේ ආශ්චර්ය ඔහු දකින්නට පටන් ගත් විට ඇතිවන ලොකුම අනතුර නම් ආත්මික උඩඟුවයි. දෙවියන් වහන්සේ අපිට ආශිර්වාද කරන විට උඩඟුකම කෙළවරේ සිට සැඟවී බලා සිටී. එම ප්‍රදේශයේ සභාව ගොඩනගන ලද්දේ අප විසින් මෙයයි හෝ එම මිනිසුන්ව ක්‍රිස්තුස් වහන්සේ වෙතට ගෙන ආවේ අප මෙයයි සිතීමට අපි පටන් ගත හැකිය. දෙවියන් වහන්සේගේ මේ කරුවෙකු හෝ සභාවක් ආඩම්බර වූ විට දෙවියන් වහන්සේ වහාම එම පුද්ගලයාට සහ එම සභාවට එරෙහිවීමට පටන් ගන්නාසේක. අපගේ ජීවිතවලින් දෙවියන් වහන්සේට ගෞරව කිරීමටත් මෙම අවසාන දවස්වල උන්වහන්සේගේ සභාව ගොඩනැගීමටත් හැකිවන පරිදි අපි සෑම දිනම දෙවියන් වහන්සේට බය වී දිනපතා උන්වහන්සේගේ ආත්මයන්ගේ බලය සොයමුද. ආමේන්.